අද නම් ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ තවත් අලුතෙන් මගේ channel එකකින් එන වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම කතා කරන්න හිතන් ඉන්නේ ලංකාවේ ඉතින් ලංකාවේ මුළු ලෝකෙම හැම කොල්ලෙක්ම මාත් ඇතුළු හැම කොල්ලෙක්ම අනිවාර්යෙන් ජීවිතේ එකපාරක් හරි පදින්න ආස යන්ත්‍රයක් ගැන කියන්න. යන්ත්‍රයක් කිව්වට ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකේ thumbnail එකෙන්ම දකින්න ඇති. අද මම කතා කරන්නේ අපි හැමෝම ආදරය කරන ජර්මන් මෝරා ගැන. ඒ තමයි BMW S1000RR. ඉතින් ඔයාලා සුපුරුදු පරිදි අද එකතු වෙලා ඉන්නේ Iconic Minds කියන මගේ channel එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකේ කලින් ඉඳන්ම වීඩියෝ බලන රසිකයෙක් නම් මේ වීඩියෝ එකට like එකක් දාගෙන වීඩියෝට යන්න. එතකොට ඔයා අලුතෙන් නම් මේ channel එකට එකතු වෙන්නේ. මම ඔයාලගෙන් උදව්වක් දෙන්න ඉල්ලනවා subscribe button එක click කරලා ඒත් එක්කම bell icon එක click කරලා මේ වීඩියෝ එකට like එකක් දාගෙන මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. අපි යත් වීඩියෝ එකට. BMW එම නැත්තම් Bayerische Motorenwerk. මේක ජර්මන් වචනයක්. මේක තේරුම තමයි බාවේරියාවේ මෝටර් වැඩහළ. ඉතින් මේක පටන් ගන්න 1916 දී RAPB Motorenwerk කියන එයාප්ලේන් නිෂ්පාදන සමාගමක් ලෙස. ඒකෙන් පස්සේ තමයි නම වෙනස් වෙන්නේ BMW බවට. මුල් කාලේදී BMW ප්ලේන් වල එන්ජින් නිෂ්පාදනයට පමණක් යොදාගත්තා. ඒක නිසාම ප්‍රසිද්ධ මතයක් තියෙනවා මේ BMW ලාංඡනය කියන්නේ මේ ලෝගෝ එකේ තියෙන නිල් හා සුදු වර්ණ බවේරියා ප්‍රාන්තයේ ධජයක්. ඒ වගේම ඒ හැඩෙන් ගුවන් යානයක ප්‍රොපෙලර් එකක් නැත්නම් ගුවන් යානයක පංකාවක් නිරූපණය කරනවා කියලා. 1917 දී BMW 3A කියන පළමු ගුවන් යානය එන්ජින් එක නිපදවනවා. ඒක ලෝකයේ පළවෙනි ලෝක යුද්ධයේදී පාවිච්චි කරනවා. ඒක ඉහළ උසවලදී බල ශක්තිය අඩු වෙනකොට ඉතා කාර්යක්ෂම වුණු එන්ජින් එකක්. යුද්ධයෙන් පස්සේ ජර්මනියේ ගුවන් යාන්ත්‍ර නිෂ්පාදනය තහනම් වෙනවා. ඒ නිසා BMW වෙනස් ක්ෂේත්‍රයකට හැරෙනවා. ඒ තමයි මෝටර් බයිසිකල් නිෂ්පාදනය. 1923 දී BMW තමන්ගේ පළවෙනි මෝටර් බයිසිකලය හඳුන්වා දෙනවා. ඒ තමයි BMW R32. ඒක බොක්සර් එන්ජින් එකක් සහිත ෂාෆ්ට් ඩ්‍රයිව් භාවිත කළ නවීන හැඩතලයක් සහිත බයික් එකක්. R32 මගින් BMW බයිසිකල් ක්ෂේත්‍රයට අලුත් පාරක් විවෘත වෙනවා. BMW 1928 දී ඩික්සි කියන සමාගම මිලදී ගන්නවා. ඒක තමන්ගේ පළවෙනි මෝටර රථය වන BMW 315 නිෂ්පාදනය කරනවා. ඒකෙන් පස්සේ BMW තමන්ගේම ඩිසයින්ස් හදන්න පටන් ගන්නවා. 1936 දී BMW 328 Roadster යුරෝපයේ රේසින් පරිසරය තුළ ලෝක ප්‍රසිද්ධ වෙච්ච වාහනයක්. දෙවන ලෝක යුද්ධ සමයේ BMW යන්ත්‍ර හා යුද උපකරණ නිෂ්පාදනය කරනවා. යුද්ධයෙන් පස්සේ ඇලයිඩ් බටහිර බලවේගයන් BMW කර්මාන්තශාලා විනාශ කරනවා. 1945-48 අතර කාලේ BMW වල ලාභ එන්නේ නැහැ, අලාභ ලබනවා. ඉතින් 1948 දී BMW මෝටර බයිසිකල් නැවත නිෂ්පාදනය ආරම්භ කරනවා. 1952 දී BMW 501 ලක්ෂරි සෙඩාන් එක නිකුත් කරනවා. ඉතින් 1955 දී BMW Isetta කියන පොඩි මයික්‍රෝ කාර් එක නිපදවලා ඒ කාලේ තිබිච්ච අලාභ ලබන අර්බුදයෙන් සමාගම ගැලවෙනවා. ඉතින් මේ කාලේ කියන්නේ 1959 දී BMW තව පොඩ්ඩෙන් බංකොලොත් වෙනවා. ඒත් හර්බර්ට් කොන්ඩට් කියන ආයෝජකෙක් මේ සමාගම ඒ තත්ත්වයෙන් ගලව ගන්නවා. BMW New Class එම නැත්තම් මේක මැදි ප්‍රමාණ මෝටර රථ සීරීස් එකක් විදිහට හඳුන්වා දෙනවා. ඒකෙන් BMW ලෝක වෙළඳපොලේ පසුබැසීමකින් නැවතත් ඉහළට එනවා. 1966-1975 අතර කාලයේ BMW 2 Series, BMW 5 Series වැනි ඩිසයින් එකතු වෙනවා. ඉතින් 1972 දී BMW M Division එක ආරම්භ වෙනවා.
එහෙම නැත්නම් ඒක රේසින් පර්ෆෝමන්ස් ඩිවිෂන් එකක්. 1978 දී පළමු සුපර් කාර් එක වෙච්ච BMW M1 නිකුත් වෙනවා. ඊට පස්සේ M3, M5 වැනි මෝටර රථ රේසින් හා රෝඩ් එකට බෙදා වෙන්න ඉපද වුණා. 1980 දශකවලදී BMW 3, BMW 5 and BMW 7 series ලෝකේ පුරා විහිදෙනවා. BMW X series හා SUV hybrid electric models එහෙම නැත්නම් අපි අද දන්න i3, i8 models හඳුන්වා දෙනවා. carbon fiber chassis එකක් සහිතව lightweight technologies භාවිත කරනවා. BMW Group එක Rolls-Royce, Minivan වැනි luxury sub-brands බව පාලනය කරන්න උදව් වෙනවා. අනාගතයේ BMW Vision concept cars තව ඉස්සරහට එන්නත් තියෙනවා. හරි. ඉතින් අද වීඩියෝ එකේ මාතෘකාවට අපි දැන් යමු. ඒ තමයි BMW S1000RR බයික් එකේ ඉතිහාසය. BMW motor bicycle racing ලෝකයට ඇතුළත් වුණේ 2009 දී. BMW S1000RR එක නිර්මාණය වුණේ World Superbike Championship එක සඳහා. S1000RR cc බයික් එක 1000cc inline 4 engine එකක් සමගම නිෂ්පාදනය වුණා. පළවෙනි සංස්කරණය තුල headlight එක හා unique design එකක් සහිතව මේ බයික් එක නිපදවුවා. 999cc inline 4 cylinder engine 193 horsepower එකක් සහිතව RPM 13000ක නිෂ්පාදනයක් සමග කිලෝග්‍රෑම් 206ක බරකින් යුක්ත වෙනවා. කිලෝමීටර් 100 දක්වා ළඟා වෙන්න යන්නේ තත්පර 2.9ක් වෙනි කෙටි කාලයක්. Dynamic Traction Control එහෙම නැත්නම් DTC, ඒ වගේම Racing ABS. ABS කියන්නේ Anti-Lock Braking System. ඒ සමග Quick Shifter System එකක් සහිතව මේ බයික් එක නිෂ්පාදනය කරනවා. එවකට Superbike World එකේ ටෙක්නොලොජිකල් ලීප් එකක් විදිහට මේ බයික් එක සංකේතවත් වුණා. 2012 දී S1000RR නව සංස්කරණයක් Improved Aerodynamics and Handling එක 2013 දී ඒත් එක්කම වගේ HP4 නිපද වුණා. Lighter body එකක් සහිතව semi-active suspension සහිතව නිපද වෙච්ච බයික් එක exactly පෙනුමෙන් සමානයි. ඒ වුණාට මේක තනිකර බයික් දෙකක්. S1000RR එකේ තුන්වෙනි ජෙනරේෂන් එක 2015 දී පසුව නිපද වෙච්ච එක. එන්ජින් පවර් එක තව හෝස් පවර් 199ක් දක්වා වැඩි වෙනවා. එතකොට මේකේ නිව් ෆ්‍රේම් එක Geometry Electronics Refined Lighter by 4 kg. ඒක තේරුම තමයි කලින්ට වඩා බර කිලෝග්‍රෑම් 4කින් අඩු කරලා තියෙනවා. ඒ වගේම මේකේ රයිඩින් මොඩ්ස් හඳුන්වා දෙනවා. ඒ බයික් එකකට සාමාන්‍යයෙන් දැන් අපි අද දන්න normal බයික් එකකට සාමාන්‍යයෙන් රයිඩින් මොඩ්ස් එන්නේ නැහැ. හැබැයි ඒ කාලේ මේගොල්ලෝ හදපු තුන්වෙනි ජෙනරේෂන් එකට මේගොල්ලෝ රයිඩින් මොඩ්ස් 4ක් දීලා තියෙනවා. ඒ තමයි Rain, Sport, Race and Slick. ඒ වගේම Cornering ABS, එහෙම නැත්නම් ABS Pro යොදාගෙන මේ බයික් එකේ ආරක්ෂාව තවත් වැඩි කළා. S1000RR Generation 4 2019 පස්සේ නිපද වෙච්ච එක. මේකේ නව එන්ජින් තාක්ෂණයක් එක BMW Shift Cam. එහෙම නැත්නම් Variable Valve Timing. horsepower 207ක් දක්වා මේකේ බලය වැඩි වෙනවා. RPM 13500 දී. කිලෝග්‍රෑම් 197ක dry weight එකක් මේකට ඇතුළත් වෙනවා. මේක flex frame එකක් සහිත body design එකකුයි TFT full color dash new aerodynamics සහිතව performance wise Ducati Pinnacle හා Yamaha R1 අතර තරගයකට ගැලපෙන බයිසිකලයක්. මේකේ ජෙනරේෂන් එහෙනම් මේකේ අන්තිම ජෙනරේෂන් එක දැන් වෙනකන් තියෙන පස්වෙනි ජෙනරේෂන් එක 2023 නව සංස්කරණයකින් පස්සේ මේකේ winglets, side control, launch assist 2.0 මේකේ එන්ජින් එක horsepower 210ක් දක්වා වැඩි වෙනවා. Refined aerodynamics lightweight chassis. මේකේ winglets නිසා high speed stability අතිශය වැඩි වෙනවා. මේ winglets නිසා high speed එකකින් යනකොට බයික් එකේ stability එක තවත් වැඩි වෙනවා.
ස්මාර්ට් රයිඩ් මොඩ්ස්. මේකේ දැන් කලින්ට වඩා මොඩ්ස් තව දෙකක් වැඩිපුරත් එක්ක තියෙනවා. ඒ තමයි රේන්, රෝඩ්, ඩයිනමික්, Race Pro 1 and 3. Connected ride features හා advanced traction algorithm එකක් සහිතව වෙන මේ බයික් එක වර්තමානයේ නිෂ්පාදනය වෙන බයික් එක. ඊට පස්සේ අපිට හම්බ වෙනවා M1000RR. මේක අති ශ්‍රේෂ්ඨ ට්‍රැක් එඩිෂන් එකක්. 2021 න් පස්සේ හඳුන්වා දී වර්තමානයේ දක්වාම නිෂ්පාදනය සිදු වෙනවා. Racing grade titanium exhaust, carbon wings හා high compression pistons සහිතව මේ බයික් නිපද වෙන මේ බයික් එක horse power 212ක් සහ කිලෝග්‍රෑම් 192ක බරක් දරනවා. track racing සඳහා FIA homologated design එකක් සහිතව නිෂ්පාදනය වෙනවා. BMW අද වෙනකොට පූර්ණ විදුලි සුපර් බයික් නිෂ්පාදනයට යොමු වෙලා තියෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රික් බයික්. එතකොට smart AI based ride assist, lightweight carbon wheels, aerodynamics balance මේ වගේ concept කරත් ඒගොල්ලෝ යොමු වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරේ BMW අපි හැමෝම ආදරය කරන ඕරගේ කතාව ගැන. ඉතින් උඹලන්ගේ කැමති මොකක් හරි තව බයික්ස් තියෙනවා නම් මොකක් හරි වාහන ඔයගොල්ලෝ කැමති දේවල් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒවත් ඉදිරියේදී වීඩියෝ විදිහට ගෙන්නම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කියන්න කැමති මගේ ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට දෙන්න හිතන් ඉන්නේ Ducati Pinnacle බයික් එකේ ඉතිහාසය ගැන. ඔන්න කලින් දැනුම් දීමක් කරේ ලෑස්තිලා ඉන්න.